අද දින ගුරුතරුව සරසන්නට මා ආරාධනා කළේ ගීත පිළිබඳව රචනා කරන, ඒ වගේම සංගීතයේ සපයන, ඒ වගේම ගැයුමට දක්ෂ ගීත කෝකිලාවක්. ඇය නමින් දයා දොඩම්බල. ඇය 1970 දශකයේ 80 දශකයේ මෙන් 90 දශකයේ ගුවන් විදුලියේ අපි නිතරම ඇයගේ සින්දු එහෙම නැත්නම් ඒ ගීත රස වින්දා. ඇය ලැබූ සම්මාන අපමණයි. මේ මා අත දැන් තිබෙන්නේ ඇය ලැබූ සම්මානයක්. කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙලෙන් ලබාගත්තු 2023 ජනාධිපති සම්මානය. ඉතින් ඇය ඇත්තෙම ඉතාම දක්ෂ ගුරුවරියක්. ඒ වගේම ඉතාම දක්ෂ ගායිකාවක්. ඉතින් ඒ නිසා ඇයගේ ගී අපිට හරි වටිනවා. එපමණක් නෙවෙයි, ඇය රජරට සේවයට විශාල සේවයක් ඇත්තෙම ලබා දුන් කෙනෙක්. ඇය ගී මනරම් රජරට සේවා සංගීත සම්මාන ලබාගත්තු කෙනෙක් 1996. මේ සම්මානය දෙන්නේ මම හිතන්නේ 5 දෙනෙකුට පමණයි. එක්කෙනෙක් තමයි මේ දයා දොඩම්බල ඒ දයා අක්කා. ඉතින් ඇත්තෙන්ම ඇගේ ගීත හරිම රසවත්. ඇගේ කටහඬට සමාන කරන්නට තවත් කෙනෙක් එදත් අදත් හිටියෙත් නෑ, සිටින්නෙත් නෑ කියන එකයි මගේ සිතේ තියෙන සිතුවිල්ල. ඉතින් මේ පසුබිමින් ඇහෙන ටිකිරි සිනා මුව මණ්ඩලේ ගීය අපි නිතරම අහනවා 1980 90 දශකයේ ගුවන් විදුලියේ ඊටාම මිහිරිවට ගයන, ඒ වගේම අපිට ඊටාම ආසාවෙන් අහන්න පුළුවන් ගීතයක්. මේක පද රචනය කරන්නේ උපාලි බණ්ඩාර වීරසේකර මහත්මයා, ඒ වගේම සංගීතයේ චන්ද්‍රපාල කුරුවිටගේ. ඉතින් මම අහන්නට කැමති අපේ මේ දයා අක්කගේ දයාබර, ඒ වගේම සෙනෙහබර ඒ අයියගෙන් මේ පිළිබඳව, මේ දෙන්න පිළිබඳවත්, මේ ගායිකාව පිළිබඳවත් යමක් කියන්නට. සාදර මොහන් ඩායගේ මල්ලියේ මායකු ප්‍රශ්නෙට මා පිළිතුරක් දෙනවා නම් ඔගේ උපාලි බණ්ඩාර වීරසේකර මැතිතුමන් තමයි මේ ගිරිසිනා මුව මණ්ඩලයේ ගීතේ රචකයා, ගීත රචකයා. එතුමා අපිටත් මුණ ගැහෙන්නේ අහඹු ලෙස රජරට සේවයෙන් දිනක් සම්බන්ධ වෙනකොට එතුමාත් රජරට සේවයට ඇවිල්ලා හිටියා. ඒ අනුව එතුමාත් එක්ක කතා බහ කරලා ඉවරලා දයාක්කා මේ මාත් සින්දුවක් කියලා කියනවාද කියලා එතුමා විමසුවන් පස්සේ අපි ඒ මොන මහත්මයා දයා දොඩම්බල මහත්මයා එක්කින් ඒ සිනාව බාරගෙන කැමැත්ත ප්‍රකාශ කළා. අපේ සංගීත ශාස්ත්‍රයේ ප්‍රවීණ එක්වන චන්ද්‍රපාල කුරුවිට මහත්මයා හම්බෙලා මේකට මට මෙලඩි එකක් දාලා දෙන්න කියලා ඉල්ලීමක් කරා. එතුමා ලස්සන මෙලඩි එකක් කියලා දාලා තියෙනවා. ඒ අනුව අපි සහ සම්බන්ධ වෙලා මේ ටිකිරිසිනා මුව මණ්ඩලයේ යන ගීතය සමාජගත කරන්නට උත්සාහයක් ගත්තා. රසිකයාට දැනෙන විදිහේ ප්‍රවර්ධනය කිරීමට උත්සාහයක් ගත්තා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ටිකිරිසිනා මුව මණ්ඩලක දයාක් ඔබට ඇත්තේ. ඉතින් අපි බොහොම ආසාවෙන්, ඊටාම ආදරයෙන් වැළඳ ගන්න ගීත ගොන්නක් ඔබ ගායනා කරලා තියෙනවා. අද දිනත් ඔබ අපිට බොහොම මිහිරි රසවත් ගීයක් ලබා දුන්නා. අපි ඒක රස විඳිනවා. ඉතින් කාලය හරස් වෙලා තියෙන බැවින් ඔබෙන් සමුගන්නවා අද දින. ඔබට මම දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් පෙරවන් සරණයි.